සීගිරිය කියන්නේ හුදෙක් ගලක් හෝ බලපොටුවක් විතරක්ම නෙවෙයි. එය ලාංකීය ඉතිහාසයේ සහ තාක්ෂණයේ මහා විස්ම කර්මයකි. මීට වසර 1500කට පෙර ලංකා පොළොවෙන් අහස දෙසට විහිදුණු දැවන්ත කළුගල් පර්වතයක් මත ලෝම මවිත කළ රාජධානියක් ඉදිවිය. ඒ කාශ්‍යප රජුගේ සිහිනයක් බඳුන් වූ සීගිරියයි. පිය රජු මැරූ බවට චෝදනා ලැබූ කාශ්‍යප රජු තම සොහයුරු මුගලන්ගෙන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් ආරක්ෂාවීමට තෝරාගත්තේ මේ දැවන්ත පර්වතයයි. ඔහුය ආරක්ෂික බලකුටුවක් පමණක් නොව මේ පිට ඇති දිව්‍ය ලෝකයක් බඳුන් වූ මාලිගාවක් බවට පත් කළා. සීගිරි පර්වතය මධ්‍යයේ ඉතිරෙව ඇති මනස්කාන්ත සිතුවම් එදා හෙළ කලාවේ උත්කෘෂ්ඨභාවය කියා පායි. මෙම බිතු සිතුවම් නිර්මාණය කර ඇත්තේ බදාම වියලීමට පෙර වර්ණ ගැන්වීමනි. ඒ නිසාම වසර 1500ක් ගතවී එම වර්ණ අදටත් නොනසී පවතී. සීගිරි පර්වතය උඩ මාළිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව නිර්මාණය කර ඇත්තේ දැවැන්ත සිංහයකුගේ ස්වරූපයෙන්. අතීතයේ මේ සිංහයාගේ කට තුළින් පඩිපෙළදියේ මාළිගාවට පිවිසිය හැකිවන පරිදි මේ ඉතාමත් තේජාන්විතව නිමවතිබුණි. නමුත් අද අපට දැකගත හැක්කේ සිංහයාගේ දැවැන්ත නියපොතු සහිත පාද දෙක පමණි. සීගිරිය ඇති කැටවත් පවුර එදා සීගිරිය නැරඹීමට පැමිණි අය ලියූ සීගිරි කුරුටුගී තුළින් එදා සමාජයේ භාෂාව සහ රුචිකත්වය හෙළිවේ. සීගිරියේ ඇති වඩා පුදුම සහගත දේ වන්නේ එහි ජල තාක්ෂණය. අදටත් වැසි දිනවලදී සීගිරියේ දිය උල්පත් ක්‍රියාත්මක වන ආකාරය දකින විට එදා හෙළ ඉංජිනේරුවන් ගුරුත්වාකර්ශණය සහ පීඩනය භාවිතා කළ ආකාරය ගැන ලොවම පුදුම වේ. මේ විශ්මික නිර්මාණය ජීවිතයේ එකවරක් හෝ සියසින් දැක බලාගත යුතුයි.